පොඩි වාඩියක් පොඩි ආතල්ලක් ගන්න මඩු ගෑල්ලක් ගන්න දන්නේ ෆුල් පන්නයක් ගන්න මෙතන පොඩ්ඩක් සුද්ධ කරා. දැන් යනවා අපි කණු කවන්න. යා දැන් අපි මේ පාන් කන්න හදන්නේ. පාන් කන ගම. පට්ටම් පරිප්පුව ගිනි ගින්දර කොච්චි හැමදේම ෆෑමිලියෙන් දුවා කොච්චි ආලමිස් මේ වෙනිවැල් ගැට පුච්චනවාද? අන්න මල්ලි මං කිව්වනේ. අපි වැටියක් ගැහුවා, වාඩියක් ගැහුවා, පරිප්පු හැදුවා, පාන් කෑවා. දැන් මේ කොල්ලෝ ටිකක් ඇවිල්ලා වැටියක් ගන්න උදව් කරාද? මෙන්න මාඩා ඉන්දර එන්නේ මාඩා කොල්ලා. අඩු දැන් පහිලා නාන්න හදන්න. දාලා අපි වෙනිවැල් ගැට එකක් බොනවා. වෙනිවැල් ගැට කෑල්ලක් කපා ගත්තා. අපි හොයාගත්තා සමන් ඉන්නේ පාර එනකොට. ඒක අපි සුද්ධ කරලා වෙනිවැල් ගැට එකක් බොන එකක් පෙන්නන්න. අපි ඉස්සෙල්ලා පාන් කෑවා, පාන් කාලා නෑවා, නාලා යාවා බංගල ගැට එකක් බොන්න. ගත මේ දින මුල් මං ගෙනා මුල් තියෙන කෑල්ල මේ මුල් හොඳයි. මේ මුල් සුපිරි මුල්. බංගලකට තම්බන්නේ අද මෙතන වාඩිය අද විතර කරන්න බැරුණා. ඒට අනිද්දා වාඩිය විතර කරන එක පෙන්නන්න. මේ මුල් තම්බන්න මේ සමන්ටින්නක් වංගා සමන්ටින්නක්. ගමේ සමන්ටින්න එක තමයි අද දෙන්න බංගල ගැට ගමේ කොල්ලොන්න. අන්න කොල්ල කුරුට තාමනා. කොල්ලෝ ටික නාන පේනවා. බංගල ගැට කපා ගන්න තමයි හරි අමාරු. බංගලකට අපි කපාගෙන ලිපේ තියාගෙන කෑලි පේනවා. ඒක අල්ලගෙන නෑ මැච්චයක් ගහන්නේ හොඳේ මෙතනයි. පරිප්පු එක්ක පාන් කාලා බංගලකට බීලා කොහොමද සැප අට සැප තමයි පුතේ මේ. බංගලකට කාලා දෙන්නේ බංගලකට පාන් කාලා පාන් කාලා පරිප්පුත් එක්ක දෙන්නේ බංගල් ගැට. බංගල් ගැට ගැහුවා කියන්නේ ගිනි ගින්දර හොඳේ ගිනි ගින්දර. බංගල් ගැට ගන්න කෝප්පේ උතරන් ආයේ වෙන කෝප්ප වාර. ගෙදරින් අරන් ආවා ගෙදරි. කැලේ නෑනේ කෝප්ප. පෙන දාගෙන බංගල් ගැට එක දැන් හොඳට පැහිගෙන ඉන්නේ. ගිනි ගින්දරට බංගල් ගැට එක පැහිලා දින්න. දැන් බොන්න දීන්. බංගල් ගැට බොන එක දෙන්න හදන්නේ දැන් හොඳේ. ගිරි ටොයියට දෙන්නේ සුපිරි පහර බංගල් ගැට එක. බංගල් ගැට එකේ පට්ටම පහරට දින්නේ මේ තේක වගේ දින් තේක වගේ. තනි කහට වගේ මේ බංගල්. එන්න. මරු. ඇඟට ඕනම දෙයකට තරුණ වෙන්න උනත් බංගල් ගැට බොන්න ඕන. නියම් බඩු ආයි. සුපිරි බඩු නම් බඩු. යාළුවා පොඩි මේ වගේම මඩු ගෑල්ලක් අපි අද සරසලා වැඩ ඉවර කළා. පුල්ලා තෙල්ලගේ කුල් චූන්නක් ගන්න දන්නේ 30 කරාට පට්ටාදලා අඩියක් ගාලා කුල් චූන්නේ රොටියක් තම්මන ගලේ. රොටි නම් රොටි ආයි ගිනි ගින්දර සුප්පර් රොටි පුදේ ආයි. කරනම් කර කුට්ටන්නම් කුට්ටා. රොටි සුපිරි රොටි.